අද 2026 ජනවාරි 25 වෙනිදා මම ගත්තා කප්රුක ටිකට් එකයි මහජන සම්පත ටිකට් එකයි මෙගා පවර් ටිකට් එකයි. ඉතින් අද දවසේ රිසල්ට් එක ආවට පස්සේ බලමු මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නේ කියලා. 6.5 hours later. හරි ඔන්න ටිකට් හතර තියෙනවා. ඒ වගේම දැන් වෙලාව 10:06යි. මේ වෙනකොට NLB වගේම DLB ලොතරැයි වල රිසල්ට් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම DLB බලමු. ඒක පුළුවන්. dlb.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා රිසල්ට් බලන්න. ඉතින් අපි අරගෙන තියෙන්නේ කප්රුක. අද ගත්ත කප්රුක. ඉතින් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් කප්රුක අද අංක ටික. ඉතින් අපි අරගෙන තියෙන්නේ අන්න පළවෙනි එක එම්මකුර නෑ 29ත් නෑ 6 නෑ 17 29 34 තියෙනවා මේකේ 48 නෑ. හරිද? ඒතර මේකේ එකක් තියෙනවා. ඊළඟට M නෑ 29 නෑ මේකේ 17 තියෙන. ඉතින් මගේ ටිකටේ 18 තියෙන්නේ. හරිද? ඒත් එක්කම ඔයාලට බලන්න පුළුවන් 29 තියෙනවා. 18 17 වුණා නම් එතනත් අපිට ඒක වැඩි වෙන්න තිබ්බා. හරි ඉතින් මේකෙත් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඒ ටිකට් දෙකට හෙටත් මම ටිකට් දෙකක් ගන්න පුළුවන්. හරි ඊළඟට තියෙන්නේ NLB දෙකක්. අපි දැන් NLB වල රිසල්ට් එක බලමු. ඉතින් අපිට NLB කියලා ටයිප් කරලා මේ විදිහට එකක් බලා ගන්න පුළුවන්. හරි බලමු ඒකෙත් මොන වගේ රිසල්ට් එකක් තියෙද කියලා. ඉතින් ඔයාලා බලන්න පුළුවන් ජනවාරි 26 මහජන සම්පතේ ඉංග්‍රීසි අකුර Z. හරි පළවෙනි එකට අන්තිම එක 1. ඉතින් ඒ කියන්නේ මේක බලලා වැඩක් නැහැ. ඒකේ එකක්වත් නැහැ. ඊළඟට තියෙනවා මෙගා පවර් එක. මෙගා පවර් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉංග්‍රීසි අකුර G නෑ. 15වත් නෑ 25ත් නෑ 29 තියෙනවා 36 නෑ 78 නෑ මේකෙත් එකක් තියෙනවා. හරිද? ඉතින් අද ගත්ත ටිකට් හතරෙන් තුනක්ම නැවත මට හෙට මාරු කරගන්න පුළුවන්. ඉතින් හෙට ගන්න ටිකට් වලින් බලමු මොන වගේ රිසල්ට් එකක් එයිද ඒකෙත් මොන වගේ තෑගි ටිකක් අපිට හම්බ වෙයිද කියලා. ඉතින් ඒක බලන්න අපේ page එක follow කරලා තියාගන්න. තවත් වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්න.